ලෝචි මං ඊයේ ඩේට් එකකට ගියානේ. ඒ කොල්ල නම් මගේ choice එකටම හරියනවා. මේ බලන්න. ආපෝ හරියන්නේ. ඒ කොල්ල නම් තම්සි රෙඩිය ලස්සනයි, සුදුයි, හැන්සම්. බැඳපු දවස් දැන් ඔයාට හොරා අල්ලන්න ඒ කොල්ලගේ පස්සෙම ඉන්න වෙයි. ඕක නම් හරියන්නේ නැහැ. මේ හරියන choice එකක් තෝරගන්නවා. එහෙම වෙන්නේ නෑ අනේ. මේ කොල්ල හොඳ පරම්පරාවක කොල්ලෙක්. ආපෝ එන කොහොමත්ම හරියන්නේ නැහැ. දැන් බලන්න මම කලාවතින් ගත්තම අපි එන්නේ ජයකොඩි පරම්පරාවෙන්. එඩ්වඩ් මාම සින්දු කියනවා. බාති අයියා මුළු ලෝකෙම දන්නවා. රත්නාලානි අක්කා, වීණා අක්කා, බිමල් ජයකොඩි අයියා මුළු රටම දන්න නළු නිලියෝ. ඒත් මම බලනවා මට තාලෙට අප්පුඩියක්වත් ගහගන්න බෑනේ. ඒ නිසා ඕක හරියන්නේ නැහැ. හරියන choice එකක් තෝරගන්න ඕක හරියන්නේ නැහැ. ආපෝ සර් කෝල් කරනවා. සර් කියන්න. හරි සර් මම එන්නම්. ෂුවර් එකට හරියන්නේ නැති වැඩක් කතා කරන්න වෙන්නේ. මේක නම් හරියන්නේ නැහැ. මම ලොකු සර්ටත් කිව්වා මේ අලුත් බොසා හරියන්නේ නැහැ කියලා. කොහෙද ඉතින් අපේ ලොකු සර්ටත් හරියන choice එකක් නැහනේ. දැන් ඔයා කියන්නේ එයා වයින් කළා ආවෙ තැනට දාන්න කියලාද? අපෝ හරියන්නේ නැහැ. මං කොහොමද එතෙන්ට හරියන්නේ නැහැ. මං හරියන්නේ ලොකු සර්ගේ තැනට. දැන් බොසාව මීට් වෙන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ. දැන් රාහු කාලේ පන්නලම යන්න ඕනේ. ටිකක් වෙලා ඉඳලා යන්න. තෙබිලි වරද? හරියන්නේ නැහැ. බොස් මට එන්න කිව්වේ? වාඩි වෙන්නකෝ. වාඩි වෙලා නේද? ලෝචි, අපේ ලොකු සර් හරි හොඳ කෙනෙක් නේද? හරි අවංක කෙනෙක්. ආපෝ ලොකු සර් හරියන්නේ නැහැ සර්. ලොකු සර් නම් කටහැරියොත් කියන්නේ බොරු. ඊට පස්සේ බොරුව මාට් වුණාට පස්සේ අපි ඒ බොරුව වහන්න හොදන්න ඕනේ. ලොකු සර් හරියන්නේ නැහැ. ඇයි බොස් ලොකු සර් මොන හරි කිව්වද? මට ඊයේ හම්බුන වෙලාවේ ලොකු සර් කිව්වා ලෝචි තමයි මෙතන හොඳටම වැඩ කරන කෙනා කියලා. මේ කම්පැනි එකේ අනාගතේ රැඳිලා තින්නේ ඔයාගේ අතේ කියලා. මෙහෙමයි බොස්. ලොකු සර් ඉඳලා හිටලා ඇත්තක් කියනවා. ලොකු සර්ට හොඳ choice එකක් තියෙනවා. ඒකනේ ලොකු සර් බොස් වගේ කෙනෙක්ව මේ කම්පැනි එකට මේ සම්බන්ධ කරගත්තේ. ලෝචි. හෙලෝ ලොකු සර්. අර අලුත් බොස් නම් මේ කම්පැනි එකට හරියන්නේ නැහැ. ඔව් හරියන්නේ නැහැ. ඔන්න දැන් හෙටසට බොරුවක් කියලා මිනිහා වයිෆ් එක shopping කරන්න යන්න ඉන්නේ. අයින් කළා දාන්න සර්. ඔව්. බොස් බොස් එක්ක මම මේ කම්පැනි එකට හරියන්නේ නැහැ. ඕ මාව අයින් කළා දාන්න බොස්. හරියන්නේ නැහැ. මං හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ.